අයිබෝවන් ඔයා මේක දොලානේ සීජෙට YouTube channel එකෙන් ගෙන තවත් brand new video එකක්. ඉතින් මම අද ඔයාලට ගෙනාවේ කොහොමද iPhone screen එක laptop එකට cast කරන්නේ. එහෙම නැත්නම් screen mirror කරන්න කියලා. ඉතින් මේක නම් බොහොම simple method එකක්. විනාඩි 5න් ඔයාලට screen එක cast කරගන්න පුළුවන්. ඉතින් මේක තමයි මම පාවිච්චි කරන්නේ එකම application එකයි. ඉතින් මොකක්ද කියලා වීඩියෝ එක ඉස්සරහ කියලා බලමු. වීඩියෝ එක යන කලින් මතක් කරනවා subscribe කරන්න නැති කියලා දැන් පාදේ තියෙන subscribe button එක click කරන්න. ඒ වගේම bell notification එකත් all press කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් මෙන්න මේ විදිහට ඔයාගේ laptop එක Chrome application එක open කරගන්න ඕනේ. open කරාගත්තට පස්සේ මෙන්න මෙතන search bar එකේ ඔයා search කරගන්න ඕනේ AirDroid කියලා. මෙන්න විදිහට AirDroid cast කරලා search කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මෙතනින් වැටෙනා උඩින්ම link එකක්. මෙන්න මේ link එකේ හරහා මෙන්න මේ link එක click කරලා පස්සේ ඔයාලට මෙන්න මේ වගේ interface එකක් තමයි එන්නේ. interface එක ආවට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මේකේ උඩින්ම තියෙන download now කියලා. අන්න එක click කරලා ඔයාලට පුළුවන් මේ application එක ලේසියෙන්ම වගේ computer එකට download කරගෙන install කරගන්න. මේක මම හිතන්නේ MB 23ක් වගේ තමයි application එක වෙන්නේ. මෙන්න මේ application එකේ විස්තර ටිකක් සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔයාලට මේක හරහා පුළුවන් වගේ application එක ඔයාගේ laptop එකට හරි desktop එකට හරි ලේසියෙන්ම download කරගන්න. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට application එක download කරගෙන install කරගන්න. install කරගත්තට පස්සේ ඔයාලට පේනවා මෙතන QR code එකක් සමග digit නාමයක් ඒව නැත්නම් code එකක් තියෙනවා. මෙන්න මේ QR code එක ඔයාගේ mobile phone එකෙන් scan කරාට පස්සේ ඔයාලට පුළුවන් මේ screen එක cast කරගන්න. ඒ වගේම ඔයාලට පුළුවන් මේ digit නම් enter කරලා ඔයාගේ ෆෝන් එකේ mirror එක මේකට cast කරගන්න. QR code එක scan කරාට පස්සේ මේ වගේ connecting කියලා වැටෙයි. තප්පර 30ක් 35ක් විතර යනවා. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඔයාගේ iPhone එක screen mirror කරගන්න හැකියාව තියෙනවා. ඔයාලට පේනද ගොඩක්ම ලේසි ගොඩක්ම easy steps ටිකක් තියෙනවා. ඔයාලට මේක follow කරොත් ලේසියෙන්ම කරගන්න පුළුවන්. ඒ වගේ තමයි මේක තමයි මම දැකපු latency අපි දන්නවා latency එකක් තියෙනවා සාමාන්‍ය wireless mirror කරද්දී ෆෝන් එක app එක හදලා. මේක තමයි මම දැකපු අඩුම latency එකක් තියෙන app එක. මම දන්නේ ඇයි කියලා මට මේකෙන් පේන්නේ එන්නම අඩු latency එකක් තියෙනවා වගේ තමයි. ඉතින් ඔයාලට මේ සමහරක් options ගන්න ඕන නම් ඒකේ upgrade option එකක් තියෙනවා. ඒක ඔයාලට සල්ලි මුදල් ගෙවලා තමයි ඔයාලට ඒක upgrade කරගන්න වෙන්නේ.